අයිබෝන් කියලා පිළිගන්නවා. අද ටිකිකොනේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවාලා හැම කෙනෙක්ම අද වීඩියෝ එක විශේෂයෙන්ම මම අරගෙන එන්නේ computer science විෂයක් විදියට ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා වෙනුවෙන්. මොකද මම ඉගෙන ගන්න කාලෙදී මේ අද කතා කරන්න යන මාතෘකාව සිලබස් එකේ තිබුණ නිසා ඉගෙන ගත්තට හැබැයි මට ලොකු අයිඩියා එකක් තිබුණේ ඇයි ඇත්තටම අපි මේක ඉගෙන ගන්න කියලා. පස්සේ කාලෙකට තමයි මම හරියටම තේරුම් ගත්තේ මොකටද අපි මේ දේවල් ඉගෙනගෙන තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මං වගේම තව ගොඩක් අය ඇති කියලා. අන්න ඒ අය වෙනුවෙන් තමයි මම මේ මාතෘකාව අද කතා කරන්න හිතුවේ. ඒ තමයි අපි කම්පියුටර් නම්බර් සිස්ටම් වල ඉගෙන ගන්න ඔක්ටල් සහ හෙක්සඩෙසිමල්. අපි දන්නවා අපි බයිනරි ඉගෙන ගන්න එක පරිගණකයේ භාෂාව නිසා. එතකොට ඩෙසිමල් ඉගෙන ගන්න ඒක අපිට හුරු පුරුදු ගණනය කිරීමේ ක්‍රමය නිසා. එතකොට මොනවද මේ ඔක්ටල් සහ හෙක්සඩෙසිමල්? කොහොමද මේවා හැදුනේ? ඇයි අපි මේවා ඉගෙන ගන්නෙ? අද වීඩියෝ එකෙන් අපි මේ ගැන සරලව කතා කරමු. පුරාණ මානවයා ගණනය කිරීමේ ක්‍රමය හදාගනිද්දී එයාලා හදාගත්තේ 1 ඉඳලා 10ට යනකම් ගණනය කිරීමේ ක්‍රමයක්. මොකද අපේ අතේ ඇඟිලි 10ක් තියෙන නිසා ඉතින් එයාලට හැමතිස්සෙම ගණනය කරන්න අවශ්‍ය කරන කැල්කියුලේටර් එක තිබුණේ තමන්ගේ අතේමයි. හැබැයි මිනිස්සු පරිගණකය නිර්මාණය කරාට පස්සේ පරිගණකයට අපේ මේ ගණනය කිරීමේ ක්‍රමය තේරුම් ගන්න පුළුවන් වුණේ නැහැ. එයා වැඩ කරන්නේ විදුලිය මතනේ. ඉතින් එයා දන්න එකම දේ තමයි එයාට විදුලිය ලැබෙනවද නැද්ද කියන එක. ඒ කියන්නේ true සහ false කියන අවස්ථා දෙක. ඉතින් මේ මත පදනම් වෙලා ඔන්න නිර්මාණය වුණා 1 සහ 0 විතරක් තියෙන බයිනරි ලැන්ග්වේජ් එක. හැබැයි මේ බයිනරි ලැන්ග්වේජ් එකත් එක්ක කම්පියුටර් සිස්ටම්ස් නිර්මාණය කරද්දී, ප්‍රෝග්‍රෑමින් කරද්දී, එතකොට සර්කිට්ස් නිර්මාණය කරද්දී ඒ වෙනුවෙන් සෑහෙන වෙලාවක් සහ සෑහෙන ශ්‍රමයක් වැය කරන්න සිද්ධ වුණා. ඒ නිසා ඊළඟට ප්‍රෝග්‍රෑමර්ස්ලා බැලුවා මේ බයිනරි ලැන්ග්වේජ් එක ඩෙසිමල් වලට කන්වර්ට් කරගෙන වැඩ කරන්න. මොකද ඒක අපිට පහසු ලැන්ග්වේජ් එක නිසා. හැබැයි ඒකෙන් සිද්ධ වුණේ වැඩේ තවත් අමාරු වෙන එක. මොකද ඩෙසිමල් හැදිලා තියෙන්නේ 10 බලයක් විදියට, බයිනරි හැදිලා තියෙන්නේ 2 බලයක් විදියට. අපි මේක පොඩිම කාලේ ඉගෙන ගත්ත පාඩමක් අරගෙන පැහැදිලි කරගනිමුකෝ. මේ තියෙන්නේ අපි පාවිච්චි කරන ඩෙසිමල් සංඛ්‍යාවක්. මේකේ හැම ඉලක්කමක්ම ඉන්නේ 10 බලයේ ස්ථානයක් විදියට. එතකොට බයිනරි වැලියු එකක හැම ස්ථානයක්ම තියෙන්නේ 2 බලයක් විදියට. ඒ වගේම 10 කියන්නේ කොහෙත්ම 2 බලයකින් හැදුණු නම්බර් එකක් නෙවෙයි. ඒ නිසා ඩෙසිමල් අගයක් දෙකෙන් බෙදද්දී සමහර වෙලාවලට එකක් ඉතුරු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ඩෙසිමල් 25 බයිනරි වලට කන්වර්ට් කරලා බලමුකෝ. අපිට ඒක කන්වර්ට් කරන්න වෙන්නේ 25 දෙකෙන් බෙදන තැන ඉඳලා පටන් අරගෙන එන හැම උත්තරයක්ම නැවත දෙකෙන් බෙදන්න ඕන. අන්තිමට එන උත්තරේ බිඳුව හරි එහෙම නැත්නම් එකක් වෙලා නැවත බෙදන්න බැරි තැනට එනකම්ම. ඊළඟට අපිට සිද්ධ වෙනවා ඒ හැම පියවරකදීම එකක් ඉතුරු වෙනවද නැද්ද කියලා ට්‍රැක් කරගෙන අවසානයේදී අර ඉතුරු වෙන අගයන් ටික ආපස්සට ලියන්න. එතකොට තමයි අපිට 25 බයිනරි වැලියු එක ලැබෙන්නේ. අපි මේක අතින් හදනවා වගේ නෙවෙයි, කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලදී සහ සර්කිට් නිර්මාණයේදී මේ ක්‍රමය සෑහෙන සංකීර්ණ ක්‍රමයක් වුණා. අන්න ඒ නිසා ඊළඟට අවශ්‍යතාවය ඇති වුණා මිනිසුන්ටත් තේරුම් ගන්න පුළුවන් ඒ වගේම 2 බලයක් විදියට හැදිලා තියෙන නම්බර් සිස්ටම් එකකට යන්න. බයිනරි ලැන්ග්වේජ් එකේ ඉලක්කම් කොටස් 3න් 3ට කඩලා අරගෙන එක කොටසක් ඇතුළත තියෙන්න පුළුවන් හැම පොසිබිලිටි එකක්ම, ඒ කියන්නේ හැම සම්භාවිතාවයක්ම අරන් බැලුවොත් එතන තියෙනවා සම්භාවිතාවයන් උපරිම 8ක්. 8 කියන්නේ 2 3 බලය. ඔන්න නිර්මාණය වුණා ඔක්ටල් නම්බර් සිස්ටම් එක. ඉතින් අර ඩෙසිමල් වලදී වගේ ලොකු පියවර ගණනක් යන්න අවශ්‍ය නැහැ. ඔක්ටල් වලදී හරිම පහසුවෙන් ඔක්ටල් බයිනරි වලට හරවන්නත්, බයිනරි සංඛ්‍යාවක් ස්ථාන 3න් 3ට බෙදුවට පස්සේ හරිම පහසුවෙන් ඔක්ටල් වලට හරවන්නත් පුළුවන්. ඒ වගේම අපිට මෙතනදී සංඛ්‍යාව දිහා බලපු ගමන්ම උත්තරේ පේනවත් එක්ක. ඉතින් මුල් කාලයේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල මේ ඔක්ටල් නොටේෂන් තමයි පාවිච්චි වුනේ. හැබැයි කාලයත් එක්ක ප්‍රෝග්‍රෑමින් වැඩි දියුණු වෙද්දී, ඒ වගේම කම්පියුටර් සිස්ටම් වඩාත් සංකීර්ණ වෙද්දී ඔක්ටල් පාවිච්චිය ප්‍රමාණවත් උනේ නැහැ. ඊළඟට වැඩි ඉන්ෆර්මේෂන් ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් විදිය නම්බර් සිස්ටම් එකක අවශ්‍යතාවය එනවා. එතකොට කොහොමද ඒක කරේ? බයිනරි ලැන්ග්වේජ් එක
කඩනවා කොටස් 4න් 4ට. එතකොට මේ එක කොටසකේ තියෙන්න පුළුවන් හැම සම්භාවිතාවයක්ම අරගෙන බැලුවොතින් එතන තියෙනවා සම්භාවිතාවයන් 16ක්. ඔන්න හෙක්සඩෙසිමල් නම්බර් සිස්ටම් එක පරිගණක ලෝකයට එනවා. මේ හෙක්සඩෙසිමල් නම්බර් සිස්ටම් එකේ තවත් ලොකු වාසියක් ලැබෙනවා. ඒ තමයි ඉන්ෆර්මේෂන් කම්පැක්ට් කරන්න. ඒ කියන්නේ තොරතුරු ගොඩක් අකුලල තියාගන්න මේක බොහොම හොඳ ක්‍රමයක් වෙනවා. මොකද අපිට එක හෙක්සඩෙසිමල් ඩිජිට් එකක ඉන්ෆර්මේෂන් කොටස් 4ක් අන්තර්ගත කරලා තියාගන්න පුළුවන් නිසා. අපි බයිනරි වලින් මේ විදියට ලියන වැලියු එකක් ඩෙසිමල් වලට කන්වර්ට් කරාමට වඩා පහසුවෙන් හෙක්සඩෙසිමල් වැලියු එකකට කන්වර්ට් කරාම අපිට මේක ඇතුලේ තියෙන අන්තර්ගතය බොහොම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා තමයි මම කිව්වේ මේක ඩේටා කම්ප්‍රෙස් කරන්න බොහොම සාර්ථක ක්‍රමයක් වුණා කියලා. මොකද අපිට මේ ඩෙසිමල් වැලියු එක දුන්නොතින් මේකේ බයිනරි වැලියු එක මොකද්ද කියලා බලාගන්න නම් අපිට මේක කන්වර්ට් කරන්නම වෙනවා. හැබැයි ඒකම හෙක්සඩෙසිමල් වලින් මේ විදිහට පෙන්නුවම අපිට මේක ඇතුලේ තියෙන බයිනරි එකේ පේන්න පටන් ගන්නවා. ඒ නිසා කම්පියුටර් සයන්ස් වලදී මේ හෙක්සඩෙසිමල් හරිම ස්වීට් නම්බර් සිස්ටම් එකක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් අද වෙනකොට කම්පියුටර්ස් වල මෙමරි ඇඩ්‍රස්, මැෂින් කෝඩ්, ඩිබගින් ටූල්ස්, ඒ වගේම කලර් කෝඩ් මේ වගේ හැම දෙයකටම පදනම් වෙලා තියෙන්නේ හෙක්සඩෙසිමල් නම්බරින් සිස්ටම් එක. ඒ වගේම තමයි ස්පේස් ක්‍රාෆ්ට්ස් වල පවා මේ වෙනකොට හෙක්සඩෙසිමල් තමයි පාවිච්චි වෙන්නේ. ඔක්ටල් අද වෙද්දී සෑහෙන අවුට්ඩේටඩ් නම්බර් සිස්ටම් එකක්. යුනික්ස්, ලිනක්ස් වගේ ඒවයි ෆයිල් ෆර්මිෂන්ස් වලට පාවිච්චි වෙනවා තාමත් ඔක්ටල් නම්බර් සිස්ටම් එක. ඒ අරුණම බොහොම සීමිත තැන් කීපයක විතරයි මේ වෙද්දී ඔක්ටල් පාවිච්චි වෙන්නේ. ඉතින් මම හිතනවා ඇයි අපේ කම්පියුටර් සයන්ස් සිලබස් එකේදී මේ ඔක්ටල් සහ හෙක්සඩෙසිමල් ඉගෙන ගන්න කියලා ලොකු අයිඩියා එකක් තිබුණේ නැති කවුරු හරි ඉන්නව නම් දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලි ඇති කියලා. ඒ වගේම මේ මාතෘකාව සම්බන්ධයෙන් මම මේ වීඩියෝ එකේදී කතා නොකරපු තව ගොඩක් දේවල් ඔයාලා දන්න කරුණු ඇති. ඒ හැම එකක්ම කමෙන්ට් කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම එක්ක බෙදා ගන්න. මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා ඉතින් යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ ටෙකිකොනි channel එක දැන්ම subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාට මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඒක notification එකකින් දැනගන්න පුළුවන්. මම අද ගිහින් එන්නම්. අපි ආයෙමත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.